සුබ දවසක් වාසය ලංකා YouTube channel එකත් එක්ක ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී මෙන්න මෙහෙම මාතෘකාවක් සම්බන්ධව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රජා සබල ගැන්වීම් වැඩසටහන යටතේ හඳුනාගත් අස්වැසු ප්‍රතිලාභීන් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම. ඉතින් අස්වැසු ප්‍රතිලාභීන් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්නට තමයි මේ ප්‍රජා සබල ගැන්වීම් වැඩසටහන යටතේ මීළඟට තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ වෙන්නේ මෙන්න මේ විදිහට. ප්‍රජා සබල ගැන්වීමේ වැඩසටහන යටතේ අස්වැසුම සමාජ ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් සහ සමෘද්ධි සහනාධාර ලැබූ. ඇතනම දැන් අස්වැසුම ප්‍රතිලාභ ලබන්න ගත්තට පස්සේ සමෘද්ධි සහනාධාරය නැතුව ගියා. ඉතින් හැබැයි සමෘද්ධි සහනාධාරය ලැබපු කට්ටිය ඉන්නවා මේ වෙනකොටත් අස්වැසුම නැති. අන්න ඒ පිරිස ප්‍රතිලාභී ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙන්න මේ සබල ගැන්වීමේ සැලැස්ම සකස් කරලා තියෙන්නේ. මේක දිස්ත්‍රික් හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තමයි දියත් කෙරෙන්නේ. ඉතින් ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව මූල්‍ය ආධාර යටතේ තමයි මේකත් ක්‍රියාත්මක වෙන්නේ. මේකත් නියම ව්‍යාපෘති දෙකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. නියම ව්‍යාපෘති දෙකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඉතින් මේ පිළිබඳව චක්‍රයක නිකුත් වෙලා තියෙනවා. මේකේ කාරණා බොහොමයක් තිබෙනවා. ඉතින් ඔබට මේ චක්‍රයකට අදාළ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මෙන්න මේකේ තවත් වැදගත් කාරණාවක් මෙන්න මේ හරිය තියෙනවා. මෙම වැඩසටහන යටතේ අස්වැසු ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් නියම ව්‍යාපෘතියට ඇතුළත් ප්‍රතිලාභීන් සමග කියන්නේ මේ අස්වැසු ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් සහ සමෘද්ධි සහනාධාර ලැබූ දැනට අස්වැසුම නොලබන ප්‍රතිලාභීන් පවුල් ඇතුළත් අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක පවුල් වන අතර ඔවුන්ගේ වයස්ගත තත්ත්වයට පත්වන විට මුහුණ දෙනු ලබන විවිධ දුෂ්කරතාවයන්ට යම් සහනයක් ලබා ගැනීමට හැකිවන අයුරින් මෙම දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන්න තමයි සමාජ ආරක්ෂණ මණ්ඩලය මේක හඳුන්වා දීලා තිබෙන්නේ. ඉතින් සරලව කියන්නේ අස්වැසු ප්‍රතිලාභයෙන් ලබන ප්‍රතිලාභීන් සහ දැනට අස්වැසුම ලබන්නේ නැති සමෘද්ධි සහනාධාර ලබන මේ අඩු ආදායම්ලාභී පවුල් තමයි මේ නියම ව්‍යාපෘතියට ඉලක්ක වෙන්නේ. ඔවුන් වාසිකත තත්ත්වයට පත්වන විට ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු දුෂ්කරතාවයන් මගහරවන්න ඒවට සහනයක් විදිහට තමයි මෙන්න මේ විශ්‍රාම වැටුප් ක්‍රමය සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දෙනවා කියලා කියන්නේ. හරි. ඔන්න ඕක තමයි අද දවසේදී වීඩියෝ එක. ඉතින් තවත් මේ වගේ වීඩියෝ වලට බලන්න පුළුවන්. පැහැදිලිව ඇත්ත තොරතුරු නිවැරදි තොරතුරු දැනගන්නට පුළුවන්. අපිත් එක්ක ඉන්න. අපිව subscribe කරන්න, bell icon එක ඕල් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉදිරියේදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. ගිහින් එනවා. සුබ දවසක්.